හරි ආයුබෝවන් දුවේ පුතේ අපි 2025 රිවිෂන් ක්ලාස් එකට අදාළව ඔයාලට දීලා තියෙන ප්‍රශ්න පත්‍ර කට්ටලේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තමයි පටන් ගත්තේ. අද මේ පේපර් එක අපි YouTube වීඩියෝ ක්ලාස් එකක් විදියට ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න කියලා හිතුවා. මොකද හේතුව ගොඩක් දරුවන්ට සහභාගී වෙන්න බැරි ගැටලු තියෙනවා ෆිසිකල් ක්ලාස් එකට. ඒ වගේම සමහරුන්ට ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි ගැටලු තියෙනවා. ඒ ඔක්කොම සලකා බලලා උදේ ඔයගොල්ලන්ට ක්ලාස් එක වීඩියෝ එකක් විදිහට බලන්න පුළුවන් වෙන විදිහට දෙන්න කියලා තමයි හිතලා මේ වැඩේ කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය අතට අරගෙන හැමෝම වැඩ පටන් අරගෙන ගණන් හදාගන්න පොත් ටිකක් අතට අරගෙන වැඩ පටන් ගමු. හදන ගණන් ඔක්කොම මම හදනවා වගේම ඔයගොල්ලන් හදාගන්න ඒ වගේම තේරුම් ගන්න. මොකද හොඳ අභ්‍යාස කීපයක් තියෙන පේපර් එකක් තමයි සාකච්ඡා කරන්න යන්නේ. මොඩල් පේපර් නම්බර් 2 එක. අපි ඒකෙන් වැඩ පටන් ගමු. හැමෝම වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න ඕනේ. බලලා ඔයගොල්ලන් මොන හරි ගැටලු තියෙනවා නම් විෂය කර්ම වල කතා කරන දේවල් වල ඒවා මගෙන් අහන්න මැසේජ් එකක් දාන්න. ඒවට මම අවශ්‍ය පිළිතුරු ලබා දෙන්නම්. හරි. දැන් අපි වැඩේ පටන් ගමු. බලන්න ඉස්සලා පුතේ මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය අපි ගමු. මම මේවා ටක් ගාලා කියාගෙන යන්නම්. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 3. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට වත්කම් ප්‍රත්‍යාකරණය. මම පොඩ්ඩක් ඒක කතා කරන්නම්. ඔයාගෙන් අහන්නේ වත්කම් ප්‍රත්‍යාකරණයට අදාළ ගිණුම් කරන සංකල්පයක් කඩවන ගිණුම් කරන සංකල්පය මොකක්ද කියලා. මම සංකල්පය පැහැදිලි කරන්නම්. ඓතිහාසික පිරිවැය සංකල්පය මම පොඩ්ඩක් කතා කරන්න පුතේ මේ ගැන. ඓතිහාසික පිරිවැය සංකල්පය කඩවන අවස්ථා. හරි. මම උදාහරණයකින් පැහැදිලි කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේක හොඳට තේරෙයි. හිතන්න පුතේ අද දවසේ ඉඩමක් තියනවා වෙළඳපොලේ. මේ ඉඩමේ වටිනාකම වෙළඳපොළ මිල රුපියල් ලක්ෂ 25යි. මම මේක මිලදී ගැනීම නැත්නම් අත්පත් කර ගැනීම කරගන්නවා රුපියල් ලක්ෂ 20කට. එතකොට පුතේ අපි ගන්න ඉඩමේ වටිනාකම ලක්ෂ 25ක් වුණාට අපි ගන්න මේක ලක්ෂ 20කට. අපි පුතේ ගනුදෙනුවක පිරිවැය විදියට සලකන්නේ ඒ වත්කමක් නම් අත්පත් කරගන්නේ වත්කමක් නම් පුතේ ඒ වත්කම අත්පත් කර ගැනීමට වැය කරපු සම්පත් වල වටිනාකම අපි වැය කරන්නේ පුතේ ලක්ෂ 20යි. එතකොට අපි පිරිවැය විදියට සලකන්නේ මෙන්න මේ ලක්ෂ 20 නැතුව මට වෙළඳපොළ වටිනවා වුණාට මේ ඉඩම ලක්ෂ 25ක් වටිනවා වුණාට මට ඒක වැඩක් නෑ. මම මේක අමම සලකන්නේ පුතේ ලක්ෂ 20 තමයි මගේ වටිනාකම මේ ඉඩමේ වටිනාකම කියලා. එතකොට අපිට මෙන්න මේ ප්‍රමිතිය කියනවා අපිට ඓතිහාසික පිරිවැය සංකල්පය කියනවා පුතේ අපි දීපල පිරියක උපකරණයක් අත්පත් කරගත්තොත් ඒ මුලින්ම අපි වාර්තා කරගන්න ඕනේ ඒකේ ගත්ත ගාන නැත්නම් මෙන්න මේ ඓතිහාසික පිරිවැයට. ඓතිහාසික කියපුවාම ගොඩක් අතීතයට යන්නේ නැහැ පුතේ. මේ තත්පරයේ මිලදී ගැනීම කරා නම් ඊළඟ තත්පරයේදී පුතේ ඒකදී අපි සලකන්නේ ඓතිහාසික කියලා අතීතය කියලා සලකන්නේ. එහෙනම් ඓතිහාසික පිරිවැය කියලා සලකන්නේ පුතේ අපි ගත්ත ගානට තමයි මුලින්ම වාර්තා කරන්න ඕනේ. හැබැයි ඔයාලට මේ දවස්වල අපි ප්‍රත්‍යාගන්න කියන විෂය කොටස කතා කරා මතක ඇති. අපි ගත්තේ ලක්ෂ 20ක්. ඒ කියන්නේ පිරිවැය ලක්ෂ 20ක් වුණාට අපිට ඒක වෙළඳපොළ විකුණන්න පුළුවන් ලක්ෂ 25ක් නම් ප්‍රත්‍යාගන්න ගැලපීමේදී අපි මොකද කරේ? ලක්ෂ 20ක් වටින ඉඩම අපි ලක්ෂ 25කට ප්‍රත්‍යාගන අතිරික්තයක් විදිහට ගැලපුවා. මතක ඇති. පැහැදිලි නේද? ලක්ෂ 20ක් වුණ ඉඩම අපි ප්‍රත්‍යාගණනය කරා ලක්ෂ 25ක් විදියට. ඒකෙදී අපි ලක්ෂ 5ක් අතිරික්තයක් විදියට හඳුනාගත්තා. ප්‍රමිතිය කියන්නේ මේක පුතේ. අපිට මුලින්ම වාර්තා කරන්න ඕනේ පිරිවැයට. නමුත් අපිට ඉන්පසුව ඔය ප්‍රත්‍යාගන අගය හෝ සුද්ධ උපලබ්ධ අගය හෝ ඒ වගේ අගයන් අපිට මෙන්න මේකට වාර්තා කරගන්න පුළුවන්. ඒ අනුව පුතේ අපිට සලකන පුතේ ඓතිහාසික පිරිවැය සංකල්පයේ කඩවන පළවෙනි අවස්ථාව තමයි දීපල පිරියක උපකරණ
ප්‍රත්‍යාගරණය කිරීම. ප්‍රත්‍යාගරණය කිරීමේදී ගත්ත ගානට නෙවෙයි පුතේ වත්කම වාර්තා වෙන්නේ වෙළඳපොළ වටිනාකමට තමයි මේක වාර්තා වෙන්නේ. අංක 2 පුතේ තව එකක් තියෙනවා කඩවන අවස්ථාවක් අපි කතා කරනවා සාකච්ඡා කරනවා අවසන් තොගේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වුණාම අපි සලකනවා පුතේ ශුද්ධ උපලබ්ධියගේ අඩු වුණාම අපිට LKS දෙකේ කියනවා මොකද්ද පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් අපි වාර්තා කරන්න ඕනේ ඒ තොගය පිරිවැයට නෙවෙයි ශුද්ධ උපලබ්ධියගේට කියලා. උදාහරණයක් විදියට මම තොගේ ගත්තේ ලක්ෂයකට නම් පුතේ මේක දැන් වෙළඳපොළ විකුණන්න පුළුවන් ශුද්ධ විකුණුම් ආදායම 80000යි නම් ඒ කියන්නේ ශුද්ධ උපලබ්ධියගේ 80000යි නම් මම මේ තොගේ වාර්තා කරන්න ඕනි පුතේ 80000ට. අන්න පිරිවැය නොසලකා වෙළඳපොළ වටිනාකම ශුද්ධ විකුණුම් මගේ වාර්තා වෙනවා. හැබැයි සංකල්පය කියලා තියෙන්නේ තොගයක් ගත්ත ගානට වාර්තා කරන්න ඕනි කියලා. හැබැයි මේ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ? අපි ප්‍රත්‍යාගරණය කිරීමේදී සහ තොගේ අවසන් තොගේ ශුද්ධ උපලබ්ධියකට ගැලපීම යන කාරණා දෙකේදීම අන්න ගත්ත ගානට නෙවෙයි වාර්තා කරන්නේ විශේෂයෙන් ප්‍රත්‍යාගරණය කරද්දී වෙළඳපොළ අගයට ඒ වගේම අවසන් තොගේදී පුතේ ශුද්ධ උපලබ්ධියක ගලපද්දී වෙළඳපොළ ශුද්ධ විකුණුම් අගයට තමයි මේක වාර්තා වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සංකල්පයේ කඩවන අවස්ථා දෙක මෙන්න මේ දෙක ගොඩක් ප්‍රශ්නවලදී ඒ ලෙවල් පේපර් වල අහලා තියෙනවා පුතේ මතක තියාගන්න සංකල්පයේ ඓතිහාසික පිරිවැය සංකල්පයේ කඩවන අවස්ථා දෙක තමයි දේපල පිළිවෙත උපකරණ ප්‍රත්‍යාගරණය කිරීම සහ අවසන් තොගේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වුණාම ඒකේ ශුද්ධ උපලබ්ධියගේ ගැලපීම. හරි එහෙනම් මේකේ පිළිතුරු අංක 5 අපි නිවැරදි විදිහට ගන්න. හරි අපි ඉතින් ඉස්සරහට යමු. පුතේ ප්‍රශ්නාංක 3 පොඩ්ඩක් තියමු සංකල්පනාත්මක රාමුව අපි කතා කරලා නැහැ. අපි යමු ප්‍රශ්නාංක 4 5 6. ප්‍රශ්නාංක 4 5 6. ප්‍රශ්නාංක 4 5 ගත්තාම ප්‍රශ්නාංක 4 අහන්නේ පුතේ ඔයාලට මම මේ ගැන කලිනුත් කියලා ඇති විශේෂයෙන් පුතේ මතක තියාගන්න එකම තොරතුරු ප්‍රමාණයක් දීලා තොරතුරු ටිකක් දීලා ප්‍රශ්න කීපයක් අහනවා නම් ඒ හැම වෙලේකදීම පුතේ ඒ තොරතුරු කියවන අවස්ථාවේදී භාවිත කරන අවස්ථාවේදී ඒ ප්‍රශ්න පහටම නැත්තම් තුනටම නැත්තම් හතරකට නැත්තම් ඒ අහන ප්‍රශ්න ඔක්කොටම එකපාර පිළිතුරු ගන්න උත්සාහ කරන්න ඔයාලට ගොඩක් කාලය ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් ඔයාගෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නය ජයසිංහගේ පොත්වල මූලික සටහන් පොත් ටික අහනවා පුතේ. පළවෙනි ප්‍රශ්නය මූලික සටහන් පොත්. දෙවෙනි ප්‍රශ්නය වත්කම් වගකීම් ධන හිමිකම් කියන ගිණුම් කරන සමීකරණේ අපෙන් අහනවා පුතේ හිමිකම් ගැන. ප්‍රශ්නාංක 4 අහනවා ඔයාගෙන් කාටද අමරසිරි ට්‍රේඩර්ස්ට ගෙවපු ගාන සහ වට්ටම. අමරසිරි ට්‍රේඩර්ස්ට ගෙවූ ගාන සහ වට්ටම. ගෙවූ ගාන ගෙවූ වටිනාකම සහ වට්ටම අහනවා ඔයාගෙන්. හරි දා ගන්න. දැන් පුතේ ගනුදෙනු එකින් එක බලමු. අපි ගාන කියවමු. පුතේ පවතින මුළුවත්කම් 1,20,000යි ආරම්භක ශේෂයන් දෙනවා. මෙයා එතකොට වගකීම් පුතේ අපිට දෙනවා 3,50,000යි. එහෙනම් පුතේ හිමිකම් වෙනව නේද? මේකෙන් මේක අඩු වුණාම 6,70,000. මෙයා මම ඔන්න හොයාගත්තා. වත්කම් වලින් වගකීම් අඩු කරනවා. පළවෙනි ගනුදෙනුවේදී අමරසිරි ට්‍රේඩර්ස් ගෙන් ණයට මිලදී ගැනීමක් කරනවා. එහෙනම් මේක වාර්තා වෙන්නේ ගැනුම් ජර්නලයේ පැහැදිලිවම පළවෙනි ජර්නලය හරි ගැනුම් ජර්නලය. පුතේ මේකේ ගනුදෙනුව සමීකරණයට ගමු. 1,20,000ක තොගයක් 10%ක වෙළඳ මට්ටමක් යනත්ව අමරසිරි ට්‍රේඩර්ස් ආයතනයෙන් බිලට ගැනීම. පුතේ ලකුණු කළ බිල වැඩක් නැහැ කිසිම අවස්ථාවකදී වෙළඳ මට්ටම තියෙද්දී. 1,20,000ක බාන 10%ක මට්ටමක් යටතේ ගන්නවා. අපි ගන්න 1,00,000
8000කට එහෙනම් ණයට නම් ගන්නේ වගකීම් වැඩි වෙන 1,80,000. ලයිස්තුගත මිල තියෙද්දී පුතේ වෙනද වට්ටම තියෙද්දී ලයිස්තුගත මිල දීලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිශතය අඩු කරලා ගන්න ඕනේ. හරි. යන්නේ ආ පැත්තට ප්‍රශ්නාංක දෙක ඉහත මිලටගත් තොග වලින් ගැනුම් මිල 30000ක තොග සුදුසු තත්වයක නොතිබූ බැවින් ආපසු හරවා යවන ලදී. පුතේ විශේෂයි මෙතන වචනේ ගැනුම් මිල. පුතේ ගැනුම් මිල කියන්නේ ලකුණු කළ මිල නෙවෙයි. ඒක මම මෙතන බෝඩ් එකේ පෙන්නන්නම්. පුතේ ලයිස්තුගත මිල කියන්නේ වෙනද වට්ටම අඩු කරන්න කලින් එක. වෙනද වට්ටම අඩු කරන්න පෙර තිබ්බ මිල. ලයිස්තුගත මිලෙන් වෙනද වට්ටම අඩු කරපුවාම මිල එන්නේ ගැනුම් නම් ගැනුම් මිල, විකුණුම් නම් විකුණුම් මිල. එහෙනම් ඔයාට කෙලින්ම 30000න් කියලා මෙයා දෙනවනම් අය පුතේ වෙනද වට්ටම අඩු කරන්න කලබල වෙන්න එපා. ඇයි වෙනද වට්ටම දැනට වස් 10 අඩු වෙලා තියෙන්නේ. ඔයා මේක 27000ක් විදිහට ගත්තොත් ගාන වැරදි. මොකද ඔයාට ලයිස්තුගත මිල දීලා පුතේ තිබ්බනම් අන්න 10 අඩු කරලා ගන්න එක සාධාරණයි. නමුත් ඔයාට කෙලින්ම ගැනුම් මිල දීලා තියෙනවා නම් දැනටමත් 10% අඩු වෙලා එන ගාන තමයි ඔයාට දීලා තියෙන්නේ. එහෙනම් මම මෙතන කෙලින්ම අඩු කරනවා 30000ක් තොග අඩුවීමක් විදිහට වගේම වගකීම් අඩුවීමක් විදිහට. පැහැදිලි නේද? හරි. අපි එතනින් ඉස්සරහට යමු. ගනුදෙනු කරුවෙකු විසින් 20000ක විකුණුම් අත්තිකාරම් මුදලක් ලබා දීම. පුතේ ගනුදෙනු කරු විකුණුම් අත්තිකාරමක් මුදලක් ලබා දෙනවා අපිට කීයද? රුපියල් 20000ක. වත්කම් වැඩි වෙනවා 20000ක්. පුතේ අත්තිකාරමක් කියන්නේ වගකීමක්. වගකීම් වැඩි වෙනවා 20000ක්. ඇයි? පුතේ මෙතනදී අදාළ වෙන සංකල්පය මම මෙතන නෝට් එකක් දාන්නම්. උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පයෙන් කියන්නේ මොකද්ද? භාණ්ඩයක් නම් භාණ්ඩයේ අයිතිය ගැනුම් කරුට මාරුනාට පස්සේ තමයි අපි ආදායම හඳුනා ගන්න ඕනේ. ආදායමට අදාළ වෙන භාණ්ඩයක් නම් මම භාණ්ඩයේ අයිතිය ගනුදෙනු කරුට දෙන්න ඕනේ. ඒ කියන්නේ මම භාණ්ඩයේ ගනුදෙනු කරුට දීලා තියෙන්න ඕනේ. අයිතිය දීලා තියෙන්න ඕනේ. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි ආදායම හඳුනා ගන්න ඕනේ. අත්තිකාරමක් කියන්නේ භාණ්ඩය ගන්න කලින් ඒ භාණ්ඩය වෙන් කරගන්න මුදලක් අපිට දෙන එකට තමයි අත්තිකාරමක් ලැබෙනවා කියලා කියන්නේ. එතකොට බැරි වෙලාවත් භාණ්ඩයේ වේගයක් ගන්න නැත්නම් මම මේ මුදල නැවත දෙන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා අපි මේක අත්තිකාරමක් කියන එක හඳුනා ගන්නවා වගකීමක් විදිහට. වගකීම් වැඩි වුණා, මුදල් වත්කම් වැඩි වුණා. යන්නේ ඊළඟ ගනුදෙනුවට. ඉහත ගනුදෙනු කරුව වෙත ලකුණු කළ මිල ලක්ෂයක තොගයක් 110ක වෙනද වට්ටමකට යටත්ව ඉතිරිය ණයට විකිණීම. දැන් පුතේ මිල හොයාගමු ඉස්සෙල්ලාම. ලක්ෂය 110ක් අඩු වුණාම 90000කට විකුණන්න. කීයක භාණ්ඩද? 50000ක භාණ්ඩ. පැහැදිලිනේ? ඔන්න එතන විසඳුවා මම. ලක්ෂයක භාණ්ඩ වුණාට 110ක වෙනද වට්ටමක් තියෙන නිසා අන්න 110 අඩු වුණාම එන්නේ 90000යි. 90000කට තමයි විකුණුම් කරන්නේ. මෙහි පිරිවැය 50000යි. දැන් මොකද වෙන්නේ? භාණ්ඩ තොගේ පැහැදිලිවම අඩු වෙනවා 50000කින්. ඒක ෂුවර්. පුතේ 50000ක භාණ්ඩ 90000කට විකුණන්නේ. අනිවාර්යෙන් ලාභයක් තියෙනවා 40000ක. ඒකත් හරි. පුතේ මේ විකුණන්නේ මොන භාණ්ඩද? ඉස්සෙල්ලා අත්තිකාරම් දුන්න භාණ්ඩ. කලින් අත්තිකාරමක් ලැබිලා තියෙනවා 20000ක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච අත්තිකාරම මට වගකීමක් විදිහට මම දාගෙන ඉන්නේ. මේ වගකීමක් විදිහට දාගෙන ඉන්නේ. තවදුරටත් පුතේ මේක විකුණුම් අත්තිකාරම් නෙවෙයි, මම භාණ්ඩය අයිතිය දුන්නානේ. එහෙනම් මේ 20000 මම වගකීම් වලින් ඉවත් කරන්න ඕනේ. ඇයි? මට තවදුරටත් ඒක අත්තිකාරම් නෙවෙයි. මම එයාට අපහු මේක දෙන්න බැඳිලා නැහැ. 20000 මොකද වෙන්නේ? අත්තිකාරම් වලින් ඉවත් වෙනවා කියන්නේ පුතේ වගකීම් වලින් ඒක ඉවත් වෙනවා කියන එක. පුතේ දැන් ඔයා හිතන්න, ඔයා කඩේකින් භාණ්ඩයක් මිලදී ගන්න 90000ක භාණ්ඩයක් මිලදී ගන්න කලින් 20000 කියන එක දීලා තියෙනවා. දැන් ඔයාලට භාණ්ඩය ආපහු දෙද්දි, ඒ කියන්නේ භාණ්ඩේ ඒ කඩෙන් දෙද්දි ඔයාගෙන් අය ගන්න පුතේ 90000ක්ම නෙවෙයි. කලින් 20000ක් දීලා තියෙන නිසා 70000ක්. එහෙනම් පුතේ මෙතන ණය ගැතිය ඇති වෙන්නේ කීයකින්ද? 70000කින් විතරයි. ආපහු කියන්න 50000ක භාණ්ඩ 110ක වෙනද වට්ටමක් යටතේ විකුණන්නේ පුතේ 90000කට. ලාභයි 40ක්. භාණ්ඩ තොගේ අඩුනවා 50000ක්. පුතේ එතනදී පුතේ මට 90000ම ලැබෙන්නේ නැහැ. 90000න් 20000ක් අත්තිකාරම් විදියට හම්බෙලා තියෙනවා. ඒක තවදුරටත් අත්තිකාරම් නොවන නිසා මම මෙතනින් 20000ක් අඩු කරනවා.
එතනින් 20000ක් අඩු කරන ගමන් පුතේ මට තවදුරටත් ලැබෙන්න තියෙන්නේ 70000ක් විතරයි. 90000 මම වෙන්නේ නැහැ. ඒ නිසා මම 70000ක් මෙතන වත්කම් වලට එකතු කරනවා. මට මතකයි පුතේ 2020 අවුරුද්දේ මෙන්න මේකෙන් මෙන්න මේ කතා කරපු විෂය කොටසෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ සමීකරණ ගාන ඇතුලේ ගනුදෙනුවක් විදිහට එන්නේ. හරි? හරි. සැලකිලිමත් වෙන්න. මම හිතනවා පැහැදිලි කියලා තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් පුතේ වීඩියෝ එක බලලා අවසානයේ මට මැසේජ් දාන්න මම ඒවා පැහැදිලි කරලා දෙන්නම් වොයිස් වලින්. අමරසිරි ට්‍රේඩර්ස් ආයතනය වෙත ගෙවී යුතු ණය මුදල 10%ක වට්ටමක නඩත්ව ගෙවීම. ඒ කියන්නේ මෙතන පුතේ අපි අමරසිරිගෙන් ගන්න 1,08,000ක ඒවානේ. මම ආපහු යවනවා 30000ක ඒවා. එතකොට තව කීයක් ගෙවන්න තියෙනවද? 78000ක් ගෙවන්න තියෙනවනේ. එහෙනම් 78000ක් ගෙවන්න තියෙනවා නම් 7800න් පුතේ අපි ගෙවන්න ඕනේ. එහෙනම් කීයක් එනවද? 78000න් 7800ක් අයින් වුණාම එනවා අපිට පුතේ 70200ක්. එහෙනම් වට්ටම කීයද? 7800යි. දැන් බලමු. එහෙනම් මම සල්ලි ගෙවනවා 70800ක්. පුතේ 70800ක් සල්ලි ගෙවද්දී බලන්න මට ලාභයි පුතේ ගෙවන්න ඕන නැති කොටස 7800ක්. හැබැයි ණය අඩු වෙනවා කීයක්ද? 78000කින්ම. පැහැදිලි නේද? හරි. එහෙනම් මම මේක ඔන්න ගාන හදලා ඉවර කරා. මෙතන ගනුදෙනුව තව චුට්ටක් කියන්නම්. මුලින්ම ඔයා හිතන්න කඩයක් කරනවා කියලා. ඔයා කඩයක් කරද්දී ගනුදෙනු කරුවෙක් ඇවිල්ලා ඔයාට 20000ක් දීලා කියනවා මේ 20000 තියාගන්න මුදලාලි මම මේ භාණ්ඩේ පස්සේ ගන්නම් කියලා. ඔයා 20000 රාජ්‍යය දා ගන්නවා මෙන්න. ඒ වගේම ඔයා එයාට බැඳීමක් ඇති කර ගන්නවා මෙන්න. අන්න බහුදා වෙනවා මිනිස්සයා. එයා මේ භාණ්ඩේ ගන්නවා. භාණ්ඩේ මිල ලක්ෂයයි. ඔයා අරගෙන තිබ්බේ මේකේ 50000කට. ඔයා අරගෙන තිබ්බේ 50000 මෙයා ඉල්ලන භාණ්ඩේ අරගෙන තිබ්බේ 50000කට විකුණන්නේ ලක්ෂයකට. ඔයා අරගෙන හිතලා 100,000ක් අඩු කරනවා. ඒකෙන් දැන් ඔයා විකුණන්න යන්නේ 90000කට. කොහොමත් ලාභය 40000. කොහොමත් ලාභය 40000. දැන් පුතේ ගනුදෙනු කරු කලින් 20000ක් දීලා තියෙන නිසා එයා ණය වෙන්නේ 70000ක් විතරයි. පුතේ ඔයාට කලින් දීලා තිබ්බ 20000 ඔයා හිතාගෙන හිටියේ වගකීමක් කියලා. නමුත් වගකීමක් නෙවෙයි. ඒ නිසා මම මේ 20000 මෙතනින් අයින් කරා. ගනුදෙනුව හොඳට බලන්න පියවර වශයෙන් මතක තියාගන්න. හරි. එහෙනම් අපි වෙනස් කරලා බලමු. මේක එකතු කරලා බලපුවාම එනවා පුතේ 7,17,800ක් මෙතන හිමිකම ප්‍රශ්නයක් විදිහට අහනවා. ඒ වගේම මට 2 සහ 3 ගනුදෙනු මෙතන ගමු පුතේ. ආපසු යවුම් චැනලය ඒ වගේම ලැබීම් චැනලය. එහෙනම් පිළිතුරු ටික ඇවිල්ලා තියෙනවා අපිට නිවැරදිව. පළවෙනි එකට ප්‍රශ්න අංක 4ට පිළිතුර ගැනුම් චැනලය, ජවුම් චැනලය, ලැබීම් චැනලය. පස්වෙනි එකට ප්‍රශ්නෙට උත්තරේ පිළිතුර අංක 3. හයවෙනි ප්‍රශ්නෙට පිළිතුර 70200යි 7200යි. පිළිතුර අංක 4. මම හිතනවා කටියට පැහැදිලි කියලා. හරි අපි එතන ඉස්සරහට යමු. ප්‍රශ්න අංක 4 යමු පුතේ අපි. බලන්න ප්‍රශ්න අංක 7ට ගියපුවාම ප්‍රශ්න අංක 7ෙන් අහනවා පුතේ එතන හදා ගන්න ඕනේ ලකුණු කළ මිල ලක්ෂ 7ක භාණ්ඩ ලක්ෂ 3ක භාණ්ඩ තොගයක් 110ක වෙළඳ වට්ටමකට යටත්ව අපිට මිලට ගැනීම සල්ලි දීලා ගන්නෙ. එහෙනම් පුතේ අපිට සල්ලි කීයක් ගෙවන්න වෙනවද? සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ මේ වගේ ditth සටහනක් අහනවා පුතේ. පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ මේ වගේ ditth සටහනක් අහද්දී පුරුදු වෙන්න අන්නේ ditth සටහන ගිණුම් වල දාලම බලලා ගන්න. වරදින්නේ නැහැ එතකොට. පැහැදිලි නේද? හරි. භාණ්ඩ පිළදී ගැනීමක් නේ. ඒ නිසා අයදාල වෙන ගිණුම ගැනුම්, අයදාල වෙන ගිණුම වැට. මම ඩක්දාලා ditth සටහන දාන්න. මුදල් පාලන ගිණුම. ඔන්න මෙන්න ගැනුම් ගිණුම. දැන් පුතේ කීයක භාණ්ඩද ගන්නෙ? භාණ්ඩ ගන්නෙ ලක්ෂ 3ක භාණ්ඩ. එහෙනම් ලක්ෂ 3ක භාණ්ඩත් පුතේ 110ක වට්ටමක් යටතේ. එහෙනම් මට ගැනුම් වෙන්නේ කීයද? 2,70,000යි. මම භාණ්ඩ වලට ගෙවනවා කීයද? 2,70,000. ඒක ගැනුම් ගිණුමට හර වෙනවා පුතේ 2,70,000.
මුදල් පාලන ගිණුමෙන් 2,10,000 හර වුණා. දැන් පුතේ ඒ වගේම ඊළඟට 2,10,000 මුදල් වලට බැර වෙලා ගැනුම් වලට හර වෙදි පුතේ මේකට 21,600ක වැට් බද්දකුත් ගෙවන්න වෙනවා. ඒකත් ගෙවන්නේ ව්‍යාපාරයෙන්නේ. දැන් භාණ්ඩය 2,10,000යි. ඒකට වැට් බද්දක් ගහනවා කීයකද? පාලන ගිණුමට මම දාන්නම් 21,600ක්. එහෙනම් 21,600ක් වැට්පදු පාලන ගිණුමට හර වෙනවා මුදල් පාලන ගිණුමෙන්. එහෙනම් බලන්න උත්තරේ ගැනුම් ගිණුම හර වෙනවා පුතේ 2,70,000 බලන්න වැට්පත් හරිද කියලා. බලන්න පුතේ මෙතන වැට්පත්ද අපි බලමු. විසි එක්දාස් හයසීයක් වෙනවා. හරි නේද? හරි එහෙනම් ඔන්න වාර්තා කරගත්තද ඉස්සරහම බලන්න. එහෙනම් පිළිතුරු අංක 1 නිවැරදි නේද? පිළිතුරු අංක 1 නිවැරදි. හරි. පුතේ මේ ප්‍රශ්න අංක 8 9ට තොරතුරු මේකේ ටයිප් සෙටින් වෙලා නැහැ. මම ටක් ගානේ තොරතුරු ටික බෝඩ් එකේ දාලා ඒක යටින් ගාන හදන්න. හරි? හරි. ඔයාලා ටියුබ් පේපර් එකේම තොරතුරු ටික ලියා ගන්න. විසි දෙකයි තුනයි 31 දිනට 2022යි 3යි 31 දිනට 3යි 31 දිනට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය බැංකු ප්‍රකාශනයට අනුව බැර ශේෂය රුපියල් ලක්ෂයක් වූ අතර රුපියල් ලක්ෂයක් වූ අතර පහත තොරතුරු ඔබට ලබා දී ඇත. පහත තොරතුරු ඔබට ලබා දී ඇත. හරි දැන් බලමු. පළවෙනි කරුණ බැංකු ගාස්තු 10,000යි ඍජු ප්‍රේෂණ 10,000යි. දෙකම 10,000 ගානේ දාගමු. ප්‍රශ්න අංක 2 දෙවෙනි කරුණ මාසය තුල නිෂ්කාශනය වූ චෙක් පත් 1,60,000ක් වන අතර නිෂ්කාශනය නොවූ චෙක්පත් රුපියල් 50,000කි. තුන්වෙනි කරුණ මාසය තුල කරුණු තුනයි පුතේ තියෙන්නේ. ගෙවීමට ඉදිරිපත් වූ චෙක් 2,80,000ක් වන අතර ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් 1,20,000කි. හරි. අපෙන් අහන්නේ ප්‍රශ්න අංක 1 ප්‍රශ්න ටිකක් දාගන්නම් මම. ප්‍රශ්න දෙකක් අහනවා. එකක් තමයි 3.31කට සංශෝධිත ශේෂය දෙවෙනි එක තමයි 3.1ට තිබූ මුදල් ගිණුමේ ශේෂය. මම සම්පූර්ණ ගාන හදලා පෙන්නන්නම්. මෙන්න මේ. හරි. හොඳට බලන්න
මේකේ වැදගත් කාරණා කීපයක් තියෙනවා පුතේ. ඒ වැදගත් කාරණාවල පළවෙනි එක තමයි බැංකු ප්‍රකාශනයට අනුව බර ශේෂය. පුතේ මේ දීලා තියෙන බැංකු ප්‍රකාශන ශේෂය. මුදල් පාලන කිරීමේ ශේෂයක් නෙවෙයි. එහෙනම් මම දන්න ටික කරගන්නම්. මුදල් පාලන කිරීම ගහගත්තා. ඔයා දන්නවා මුදල් පාලන කිරීම මේ මාසයේ පුතේ 3 වෙනි මාසෙනේ. මේ තියෙන්නේ 3.1ට මුදල් ශේෂය. මෙතන බැලන්ස් වෙලා එනවා 3.31ට මුදල් ශේෂය. අන්න එයාව ගන්නවා අපි කොතෙන්ද? සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයට. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයට. මෙතෙන්ද ගන්නවා 3.31ට ශේෂය. මෙයාව අරගෙන මෙයාව සම්බන්ධ වෙන කොතෙන්ද? බැංකු ප්‍රකාශනයට. මෙන්න පුතේ බැංකු ප්‍රකාශන මම පොඩිවට හදන්නේ ඔක්කොම තොරතුරු දාන්නවා දන්නවනේ මේක. මෙතෙන්ද ගන්නව සංශෝධිත මුදල් එකතු කරනවා නිකුත් කර නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ අඩු කරනවා තැන්පත් කර නමුත් නිෂ්කාශනය නොවූ අවසානයේ උත්තරේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. ඔන්න කතාව. හරි දැන් අපි තියෙන තොරතුරු ටික දාන්න පටන් ගමු. පුතේ මෙතන අපිට කියන කතාවත් එක්ක බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයක් තියෙනවද? ලක්ෂයක් තියෙනවා. බැංකු ප්‍රකාශනයේ ශේෂය ලක්ෂයක් තියෙනවා. පැහැදිලි නේද? ඊට පස්සේ තොරතුරු වලට කියපුවාම බැංකු ගාස්තු බැර වෙනවා 10000ක් ඍජු ප්‍රේෂණ හර වෙනවා 10000ක්. ඔන්න එකක් හරි. මාසය තුල නිෂ්කාශනය වූ මෙතන තමයි අපේ වැදගත්ම විෂය කරුණ තියෙන්නේ. මාසය තුල නිෂ්කාශනය වුණා 1,60,000ක් නිෂ්කාශනය උනේ නෑ 50,000ක්. එහෙනම් නිෂ්කාශනය නොවු චෙක්පත් ගන්නවා මෙතෙන්ට. ඒ වගේම අපි මාසය තුල ගෙවීමට ඉදිරිපත් වුණා 2,80,000ක් ගෙවීමට ඉදිරිපත් නොවු 1,20,000ක් තියෙනවා. එහෙනම් මම ගෙවීමට ඉදිරිපත් නොවු ටික ගත්තා මෙතෙන්. ඔන්න සෑහෙන දුරට කාරණා ටිකක් හරි. මම කරේ තිබ්බ තොරතුරු මේකට දාගත්ත එක. හරි. දැන් පුතේ මම මේවා බැලන්ස් කරගෙන ඉන්නම්. ලක්ෂයාවේ 50,000 අඩු වුණාම නම් බලන්න ලක්ෂයාවේ 50,000 අඩු වුණාම නම් මෙතන තියෙන්නේ නැත්තේ කීයක්ද? 1,50,000. 1,50,000 1,20,000 එකතු වුණාම නම් මෙතෙන්ට තියෙන්නේ නැත්තේ 30,000ක්. එහෙනම් මෙතන තිබ්බ 30,000 නම් මෙතන තියෙන්නේ 30,000ක්. මම මෙතන දාස් කරගන්නම්. මෙතන තියෙන්නේ 30,000 පුතේ. මෙතන 30,000 නම් පුතේ මේ බලන්න මෙයා බැලන්ස් කරගෙන ආපුවාම මෙතනත් පුතේ ආරම්භක ශේෂයක් 30,000ක්. එහෙනම් මෙයා 30,000 නම් පුතේ මෙයත් 30,000 ආපස්සට යන්නේ ආපස්සට යන්නේ. හරි. දැන් ඔන්න එකක් හරි පුතේ. එක ප්‍රශ්නයකට උත්තරේ හොයාගත්තා. කීයද ආවේ? රුපියල් 30,000ක් හරශේෂයක්. පිළිතුරු අංක 9ට. දැන් පුතේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙයා හොයාගන්න එක. මෙයා හොයාගද්දී ඔයාලට සිද්ධ වෙනවා ලද චෙක්පත් හර කරගෙන ගෙවූ චෙක්පත් බැර කරගන්න. එතකොට තමයි ඔයාලට මෙයා හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි. කොහොමද පුතේ ලද චෙක්පත් සහ ගෙවූ චෙක්පත් හොයාගන්න මම මෙතන නෝට් එක දාන්න. මෙන්න මේව. අපිට ලද චෙක්පත් වලට ලැබුණොත් චෙක්පතක් වෙන්න පුළුවන් දේවල් දෙකයි. එකක් තමයි නිෂ්කාශනය වෙන්න පුළුවන්. නිෂ්කාශනය වීම වෙන්න පුළුවන්. ඒ වගේම නිෂ්කාශනය නොවී තියෙන්න පුළුවන්. එතකොට නිෂ්කාශනය වුණාම අපිට දීලා තියෙනවනේ මේ දෙකම. නිෂ්කාශනය වීම දීලා තියෙනවා 160ක්. නිෂ්කාශනය නොවූ දීලා තියෙනවා 50,000ක්. එහෙනම් ලද චෙක්පත් 210ක්. එහෙනම් ලද චෙක්පත් 2,10,000 හර කරගත්තා. ඒ වගේම ගෙවූ චෙක්පත් වලටත් වෙන්න පුළුවන් දේවල් දෙකයි. එක්ක මේක ඉදිරිපත් වී තියෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඉදිරිපත් නොවි තියෙන්න පුළුවන්. පුතේ ඉදිරිපත් වුණොත් අපිට කියලා තියෙනවා 1.60ක් කියලා. ඉදිරිපත් වූ 1.60යි ඉදිරිපත් නොවූ 50යි. sorry. ඉදිරිපත් වුණා පුතේ කීයක්ද? 2.80ක්. ඉදිරිපත් උනේ නැහැ 1.20ක්. එහෙනම් ගෙවූ චෙක්පත් 400යි. නෝට් එක හදාගන්න ලස්සනට. ඔන්න කතාව. එහෙනම් ගෙවූ චෙක්පත් තියනවා කියද ලක්ෂ 4ක්. එහෙනම් ආපස්සට ගණනය කරගෙන යමු. ආපස්සට ගණනය කරගෙන ගියපුවාම 4,30,000යි පුතේ. 4,30,000න් 2,10,000ක් අයින් වුණාම එනවා කීයක්ද? 2,20,000ක්. එහෙනම් මුදල් පාලන කිරීමේ ශේෂය අපිට ගණනය වෙනවා කීයක්ද? 2,20,000ක් හරට. බලන්න හොඳට. මම ආපහු වෙන්නම්. බැංකු ප්‍රකාශනයේ ශේෂය දීලා තිබ්බා. නිෂ්කාශනය නොවු චෙක්පත් දීලා තිබ්බා. නිකුත් කළ චෙක්පත් ඉදිරිපත් නොවු ටික දීලා තිබ්බා. දාගත්තා. ආපස්සට ආවේ. ආපස්සට ඇවිල්ලා මම මෙතෙන්ට ඇවිල්ලා මම මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ ශේෂය අරගෙන මෙතෙන්ට ආවා. බලන්න ආපස්සට ආවේ. පැහැදිලි නේද? හරි. හදාගන්න යපුවම. හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු. බලා ගන්න. බලන්න ප්‍රශ්න අංක 10 ඉස්ලාම් ගානවල කියවමු. 2022 3 දිනට සෙනතුගේ ව්‍යාපාරයේ වෙනද ගෙවිය යුතු පාලන කිරීමේ ශේෂය ලක්ෂ 8ක් වූ අතර ණය ලෙජර් ශේෂ වල එකතුව ලක්ෂ 6ක් විය. හෙරිදලා වුණාලු ලද වට්ටම් 25000 පාලන කිරීමේ 2500ක් ලෙස සටහන් වී තිබීම ආපසුම් චැනලයේ 10000ක් වැඩියෙන් සටහන් කර තිබීම ණය වෙන ගෙවූ ලක්ෂයක් මුදල් පාලන කිරීමේ සහ ණය ලෙජරේ සටහන් වී නොතිබීම. අපෙන් අහන්නේ ගෙවිය යුතු දෑ පාලන කිරීමේ නිවැරදි ශේෂය පාලන කිරීම විතරයි අහන්නේ. එහෙනම් මෙන්න ණය හිමි පාලන කිරීම ඇඳගත්තා. ශේෂය අපිට දීලා තියෙනවා සිංහලෙන් කීයක්ද? ලක්ෂ 8ක් කියලා කියනවා අපිට. වැරදි වල පළවෙනි වැරද්ද පුතේ පාලන කිරීමේ, දෙවෙනි වැරද්දත් පාලන කිරීමේ, තුන්වෙනි වැරද්ද පුතේ පාලන කිරීමට අදාළ නැහැ. ඇයි මුදල් කිරීමේ සහ ණය හිමිලෙතරේ තමයි වැරදිලා තියෙන්නේ. එහෙනම් පළවෙනි දෙක දාමු. 25000 පාලන කිරීමේ ලද වට්ටම් 2500ක් විතර වාර්තා වෙලා නම් ලද වට්ටම් මම මොකද කරන්නේ? 22500 මෙතෙන්ට තව හර කරා. ඒ වගේම තමයි ආපසු යම් ජනලේ 10000ක් වැඩියෙන් වාර්තා කරලා නම් හර වෙලා තියෙන ආපසු යවුම් බැර කරා කීයක්ද? 10000ක්. එනවා බලන්න 8,10,000. මෙතන එනවා 7,87,500ක් වාගේ. හරි නේද? 7,87,500ක් වෙනවා උත්තරේ. ආපසුම බැර කරේ පුතේ ආපසුම කියන හර වෙන එකක්. ඒක වැඩියෙන් වාර්තා වෙනවා. වැඩියෙන් 10,000ක් හර වුණා. මෙන්න බැර කරලා ගත්තා. හරි අපි එතන ඉස්සරහට යමු. බලන්න පුතේ ප්‍රශ්නාංක 11 සහ 12 අපෙන් අහනවා ප්‍රශ්න තුනක් තියෙනවා. විකුණුම් පිරිවැය අහනවා. බෙදාහැරීම් වියදම් කීයද කියලා අහනවා. ශුද්ධ ලාභය ගැලපීම් කළපත් ශුද්ධ ලාභය අහනවා. තොරතුරු ටික බෝඩ් එකේ දාගන්න. විකුණුම් කීයක් තියනවද? විකුණුම් ලක්ෂ 12ක් තියෙනවා. විකුණුම් පිරිවැය ඔයාලට දීලා තියෙනවා ලක්ෂ 6ක් දීලා තියෙනවා. බෙදා හැරීම් වියදම්
බෙදා හැරීම් වියදම 1,20,000ක් තියෙනවා. පරිපාලන වියදම් 1,20,000ක් තියෙනවා. හරි. බලන්න කාලච්ඡේදය තුළ ව්‍යාපාරයේ විකිණීමේ හෝ අපසවීමේ පදනම් මත විකිණීමට බාර දෙන ලද තොග විකුණුම් ලෙස ගිණුම්ගත කර ඇත. වැරදිනේ පුතේ. මෙන් විකුණුම් මිල 30,000ක් වූ පිරිවැය 20,000ක් වූ තොගයක් තවමත් විකිණී නැත. එහෙනම් පුතේ ඔයා දන්නවා පුතේ විකුණලා නැති එකක් විකුණුම් විදිහට දැම්මොත් අයින් කරන්න. ඒ විකුණන්න බෑ කියලා කියනවා නම් ඒක විකුණුම් වල තියනවා කියලා කියනවා නම් හිතන්න දෙයක් නැහැ. විකුණුම් වලින් අයින් කරන්න. අර විකිණීමේ හෝ ආපසු වීමේ පදනම් මත කියලා වචන ටික කියපු ගමන් බය වෙනවා. හරි? ඇතිවකුණක් නැහැ. විකුණලා නැත්තම් විකුණුම් වලින් අයින් කරා. පුතේ විකුණලා නැති එකක් එහෙනම් අවසන් තොගේ බවට පත් වෙනවනේ ව්‍යාපාරයෙන්. ව්යාපාරයට අයිති තොගයක් දැන්. මේක තව කෙනෙක්ට දීලානේ විකුණව ගන්න. එහෙනම් මේ තොගේ මම අවසන් තොගයට අරගෙන නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ බලන්න. විකුණුම් පිරිවැය මොකද වෙන්නේ? පුතේ අවසන් තොගේ වැඩි වෙන්න විකුණුම් පිරිවැය අඩු වෙනවා. ඇයි? මම නිකන් පෙන්නන්නම්. අපි හිතමු 4යි 1 තොගේ තිබ්බ ලක්ෂයක්. ධන ගැනුම් තිබ්බා ලක්ෂ 7,50,000ක්. අඩු කරා අවසන් තොගය කීයද? 2,50,000ක්. අන්න ඔයාට විකුණුම් පිරිවැය ලක්ෂ 6ක් ආවා. දැන් පුතේ මොකද වෙන්නේ? අපිට අයිති තොගයක් වෙන කෙනෙක් ගාව තියෙනවා. කීයක්ද? 20,000ක්. ඒ විකිණීමේ අපසවීමේ පදනම මත යව තොගේ පිරිවැය පුතේ 20,000යි. එහෙනම් අන්නේ තොගේ තව කෙනෙක් ගාව තියෙන්නේ. එහෙනම් මට ඒක අවසන් තොගයක් බවට පත් වෙද්දී මෙයාට තව 20,000ක් එකතු වෙනවා කියන්නේ 2,70,000 වුණාම මෙතන 8,50,000ක් ඇවිල්ලා අඩු වෙන්නේ පුතේ 2,50,000ක් නෙවෙයි 2,70,000. 2,70,000ක් වුණ ගමන් මොකද වෙන්නේ? මෙයා 5,80,000ක් වෙනවා. පැහැදිලි නේද? එහෙනම් ඔන්න කතාවම කියලා දුන්නා. විකුණුම් පිරිවැය මොකද වෙන්නේ අවසන් තොගය වැඩි වෙද්දී? විකුණුම් පිරිවැය මොකද වෙන්නේ අවසන් තොගය වැඩි වෙද්දී? ඍණ ලකුණෙන් තියෙන නිසා විකුණුම් පිරිවැය අඩු වෙනවා. ඔන්න ඒක හරියි. මේක පුතේ අනිත් බලපෑම වෙනවා ණය ගැති වලට. හරි. ඊට පස්සේ ණය ගැතියන්ගේ 10%ක හානි කරන ලාභ ලෙස වෙන් කෙරේ. ඒ කතාව මොකද්ද? දැන් පුතේ මෙහෙමනේ කතාව. විකුණුම් වලින් මෙයා අයින් වෙනවා වගේම මෙයාව අය කොහෙන්ද අයින් වෙන්නේ? ණය ගැතියන්ගෙමුත් අඩු වෙනවනේ. ණය ගැතියන්ගෙමුත් අඩු වෙනවනේ. ණය ගැතියෝ 30,000ක් අඩු වෙද්දී පුතේ ණය ගැතියෝ 30,000ක් අඩු වෙද්දී වෙන් කරන අඩමාන ණය ප්‍රමාණයක් 30,000කින් අඩු වෙනවා. ඔව් නේද? දැන් හිතන්න මම උදාහරණයක් විදිහට ගන්නම්. ණය ගැතියෝ හිටියා කියලා හිතන්නකෝ ලක්ෂයක්. අපි එහෙනම් මේකට වෙන් කරන අඩමාන ණය කීයද? අපි මේකට වෙන් කරන අඩමාන ණය ප්‍රමාණය 10,000. ඒ කියන්නේ බෙදා හැරීම් වියදම් ඇතුලේ තියෙන 10,000ක අඩමාන ණය වියදමක්. හිතන්න. දැන් පුතේ මොකද වෙන්නේ? මේක ගැළපීම කරපුවාම ණය ගැතිය ලක්ෂයෙන් තව 30,000ක් අඩු වෙලා 70,000ක් බවට පත් වෙනවා. එහෙම 70,000ක් බවට පත් වුණාම දැන් පුතේ ණය ගැතිය 70,000ක් බවට පත් වුණාම පුතේ අඩමාන ණය මොකද වෙන්නේ? අඩමාන ණය පුතේ 7,000ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ 30,000 අඩු වෙද්දී 30,000 වැඩි කිරීම 110 කියන්නේ 3,000කින් මොකද වෙන්නේ? අඩමාන ණය වියදම අඩු වෙනවා. එහෙනම් අඩමාන ණය වියදම අඩු වෙනවා නම් මම මෙතනින් 3,000ක් අඩු කරලා බැරිනවා. මම හිතනවා පැහැදිලියි කියලා. අය පුතේ ණයගති ශේෂයට අනුරූපීව තමයි අඩමාන ණය ගලපන්නේ. ණයගති ශේෂයේ මත තමයි අපි අඩමාන ණය ගණනය කරන්නේ. එතකොට කලින් 10,000ක් තිබ්බනම් දැන් පුතේ 30,000ක් අඩු වුණාම ඒ 30,000ට 110ක් බලපුවාම 3,000 අර මොකද වෙන්නේ? කලින් තිබ්බ අඩමාන ණය අඩු වෙනවා. ඇයි ඒ? විකිණීමේ හෝ අපසවීමේ පදනම් මත ගැලපීම කරද්දී විකුණුම් වටිනාකම විකුණුම් වලින් අයින් වෙනවා වගේම අය කොහෙන්ද අයින් වෙන්නේ? ණයගතියන්ගෙ මුත් අයින් වෙනවා. එතකොට ණයගතියන්ගෙ 30,000ක් අයින් වුණාම පුතේ ණයගතිය 30,000ක් අඩු වුණාම ඊට අනුරූපීව ගණනය කරපු අඩමාන ණය 3,000ක් අඩු වෙනවා. එහෙනම් 3,000ක් ණයගති 3,000කින් බෙදා හැරීම් වියදමට අඩු වෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. හරි. එහෙනම් අපෙන් අහන ප්‍රශ්න වලට යමු.
විකුණුම් පිරිවැය හොයාගත්තා 5,80,000යි. බෙදා හැරීම් වියදම් හොයාගත්තා 1,17,000යි. පිළිතුරු අංක 4. ශුද්ධ ලාභය අපිට හොයන්න පුළුවන්. මෙතන එනවා කීයක්ද? 1,170ක්. මෙතන කීයක් එනවද? 580ක්. අඩු කරලා ගත්තාම එනවා කීයක්ද? 590ක්. 117යි 120යි අඩු කරමු. මේ දෙක අඩු කරපුවාම එනවා පුතේ ලාභය ශුද්ධ ලාභය බලන්න 353ක්. හරි නේද? 353ක් නෙමෙයිද? තුන්සිය පනස් තුනක් එන්න ඕන පුතේ මේක පිළිතුර නැහැ පිළිතුර හදලා වෙන්න මම හිතන්නේ ඔය පළවෙනි එකේ printing mistake එකක් තියෙනවා හරි 3,53,000යි නිවැරදි පිළිතුර ගන්න පුතේ එක හරි එහෙනම් ඔන්න ප්‍රශ්න අංක 11 12ත් අපි හදලා පෙන්නුවා හරි ප්‍රශ්න අංක 13ට යමු ප්‍රශ්න අංක 13ට යමු ප්‍රශ්න අංක 13ට යමු හරි බලන්න ඊට පස්සේ පුතේ ප්‍රශ්න අංක 13ට යමු ප්‍රශ්න අංක 13 22යි 3.31 දිනට පුතේ සමුච්චිත අරමුදල 3000ක් තියෙනවා 21යි 3.31ට සමුච්චිත අරමුදල 1800ක් තියෙනවා ඊට පස්සේ පුතේ මේ ගොඩනැගිලි සංවර්ධන අරමුදලට පරිත්‍යාග කියලා 1000ක් තියෙනවා හිඟ සමාජික මුදල් 80ක් සහ 60ක් අපිට දීලා තියෙනවා ගොඩනැගිලි සංවර්ධන අරමුදල සඳහා ලැබුණු පරිත්‍යාග මුදල යොදා ගනිමින් ලක්ෂ 10ක ගොඩනැගිල්ලක් මිලදීගෙන ඇත 2022යි 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් ආදායම් සමාජික මුදල් ආදායම 1500යි ඇතුළත් වීම ගාස්තු 100යි එකතුව 1600යි ඊට පස්සේ තියෙනවා මෙහෙයුම් වියදම් සහ ඔයාලට තොරතුරු දීලා තියෙනවා පුතේ අපෙන් අහනවා අතිරික්තය හරි දැන් බලමු ඉස්සලාම කාරණා කීපයක් පුතේ පැහැදිලි කරන්න සමුච්චිත අරමුදල උදේ බලා ගන්න මෙන්න මේ සමුච්චිත අරමුදල ඔයාලට දීලා තියෙනවා මුලින්ම ශේෂය 3.31කට නැත්නම් 21යි 4යි 1ට 21යි 4යි 1ට 1800ක සමුච්චිත අරමුදලක් දීලා තියෙනවා ඊට පස්සේ 22යි 3.31 දිනට පුතේ සමුච්චිත අරමුදලක් තියෙනවා සමුච්චිත අරමුදලක් තියෙනවා 3000ක හරි මේ අතර වෙනස තමයි පුතේ මේ අතර වෙනසක් තියෙනවා 1200ක අතිරික්තයක් 1200ක අතිරික්තයක් හරි 1200ක අතිරික්තයක් වෙනවා බලන්න 1200ක අතිරික්තය කියන්නේ පුතේ අවසානයේ අපි ගන්නවා මෙතන බලන්න පුංචි ආදාය ප්‍රකාශයක් හදා ගන්නම් පුංචි ආදාය ප්‍රකාශයක් හදා ගන්න එක උත්තරයක් ඇවිල්ලා තියෙන අපිට
සමුචිත අරමුදල කියන එකේ තේරුම කිව්වොත් එහෙම සමුචිත අරමුදල කියන පුතේ දැන් ලාභ අරමුණු කරනක සංවිධානයක ප්‍රාග්ධනයක් නැහැනේ. ලාභ අරමුණු කරනක සංවිධානයක ප්‍රාග්ධනයේ බවට පත් වෙන්නේ ප්‍රාග්ධනයේ බවට පත් වෙන පුතේ මේ සමුචිත අරමුදල. ඒ කියන්නේ පැහැදිලිවම කිව්වොත් එහෙම ව්‍යාපාරයේ ලාභයන්ගේ එකතුව. ව්‍යාපාරයේ කරගෙන යද්දී ලාභ අරමුණු කරන සංවිධානය කරගෙන යද්දී ඒ ලාභ අරමුණු කරන සංවිධානයේ ලාභයන් වල එකතුවට තමයි අපි සමුචිත අරමුදල කියලා කියන්නේ. එතකොට ආරම්භයේ තිබ්බ ලාභයන්ගේ එකතුවයි අවසානයේ තිබ්බ ලාභයන්ගේ එකතුවයි අතර වෙනස තමයි අපි ගන්න මොකක් විදියටද? අතිරික්තයේ විදියට ගන්න. පැහැදිලි නේද? ආදායම් තියනවා ඊට පස්සේ වියදම් තියනවා. හරි. ආදායමෙන් වියදම අඩු වුණාම අපි ලාභය කියලා ගන්නවා. දැන් පුතේ අපිට මේ ගානේ හඳුනාගත් ආදායම් තියෙනවා 1600ක්. කෙලින්ම දීලා තියෙනවා. අපිට එනවා පුතේ අතිරික්තය කීයක්ද? අතිරික්තය තියෙනවා කීයක්ද? ගානේ 1600ක්. එහෙනම් වියදම් කීයද? අපිට ගන්න පුළුවන් 400ක් කියලා. පුංචි බහේ ප්‍රශ්නයක්. හරි අර විශේෂ සංකල්පය විතරයි අදාළ වෙන්නේ. ඔයාලා නෝට් එකක් දාගන්න. දාන අභ්‍යාසයලගේ මොකද්ද සමුචිත අරමුදල කියන්නේ? සමුචිත අරමුදල කියන්නේ පුතේ ලාභ අරමුණු කරන සංවිධානයක ලාභයන්ගේ එකතුවට තමයි අපි සමුචිත අරමුදල කියලා කියන්නේ. එතකොට ලාභ එකට එකතු වෙලා තමයි අපි සමුචිත අරමුදල කියන දේ හදාගන්නේ. එතකොට ලාභ එකට එකතු වෙලා නම් සමුචිත අරමුදල හදාගන්නේ. අපි සමුචිත අරමුදල කියලා සමුචිත අරමුදල ආරම්භයේ සහ අවසාන එකතුව කියන්නේ එකතුව අතර වෙනස කියන්නේ ව්‍යාපාරයේ ලාභය. හරි. දැන් අපි එතන ඉස්සරහට යමු. අභ්‍යාසක 14. එල්කේස් දෙක ප්‍රමිතිය අදාළ පහතරතුරු ඔබට ලබා දී ඇත. තොගේ අගය කිරීමේදී පිළිගත් පිරිවැය සූත්‍රයක් ලෙස බද්ධ සාමාන්‍ය වෙන ක්‍රමය යොදාගෙන හරි. තොග පිරිවැය තුල අලෙවියේදී වැය වෙන ඇසුරුම් වියදම් ඇතුළත් වේ. තොග පිරිවැය මූලිකාංගයන් වන්නේ ගැණුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ ගබඩා පිරිවැයයි. ඉහත ප්‍රකාශන වලින් නිවැරදි වන්නේ. පුතේ ඉහත ප්‍රකාශන වලින් නිවැරදි වන්නේ ඒ පමණි. ඔයා බලන්න නෝට් එක දීලා තියෙනවා. නෝට් එකේ අපිට මේ කාරණේ පැහැදිලිව කියලා තියෙනවා. අපි යමු ප්‍රශ්න අංක 15 හවුල් ව්‍යාපාර ප්‍රශ්නෙට. බලන්න ප්‍රශ්න අංක 15 අපි කරමු හවුල් ව්‍යාපාරයේ ප්‍රශ්න පුතේ. ජංගම ගිණුම් ශේෂ අපෙන් අහනවා, තොරතුරු කීපයක් අහනවා, මුළු හිමිකම දීලා තියෙනවා, කතන්දර කීපයක් තියෙනවා. හරි බලමු. අශාන් සහ කෞශල්‍ය විසින් 2021 ආරම්භ කරන ලද ABC ව්‍යාපාරයට දාලා හවුල් ගිවිසුම පහත පරිදි වේ. අශාන් සහ කෞශල්‍ය අතර ලාභ බෙදා ගැනීමේ අනුපාතය 1:2 වේ. අශාන් 10000ක වාර්ෂික වේතනයකට හිමිකම් ලබයි. අනිකුත් විස්තර පහත පරිදි වේ. බලන්න 2021 තියෙනවා පුතේ අශාන්ගේ සහ කෞශල්‍යගේ ශේෂය. 2021 331 දිනට තියෙනවා ඒ දෙන්නගේම ශේෂය. හැබැයි පුතේ දීලා තියෙන මුළු හිමිකම් ශේෂය. වර්ෂය තුලදී පිළිවෙලින් අශාන් සහ කෞශල්‍ය මුදල් 20000ක් සහ 20000ක් වටිනාකමින් යුත් භාණ්ඩ ගැනීම විස ලබාගෙන ඇත. වර්ෂය තුලදී අශාන් විසින් 80000ක මෝටර් සයිකලයේ ව්‍යාපාරයට යොදවා ඇත. හරි. එහෙනම් දැන් පුතේ බලමු මොකද වෙන්නේ කියලා. ජංගම ගිණුම් ශේෂ අහනවා. මම පොඩි කාරණා කීපයක් කියන්නම්. අපිට දීලා තියෙනවා පුතේ ශේෂයන් ඉස්සල්ලාම මුළු හිමිකම කියලා. මම මෙතන දාගන්න 21යි 4යි 1 22යි 3යි 31 මේකනේ ගිණුම් කාලච්ඡේදය. හරි. දැන් පුතේ මෙතන 21යි 4යි 1 දිනට ජංගම ගිණුම් ශේෂ අපෙන් අහන්නේ මම ඉස්සල්ලාම උඩින් දා ගන්නම් හිමිකම. පුතේ මුළු හිමිකම යටතේ මුලින්ම තියෙනවා මම මෙතන ගන්නම් පුද්ගල දෙන්න මුළු හිමිකම තියෙනවා පුතේ අශාන් සහ කෞශල්‍ය කියන දෙන්නගේ ආරම්භයට සහ අවසානයට දෙක දාගමු. හිමිකම යටතේ පුතේ 4,20,000ක් තියෙනවා. අවසානයට ආරම්භයට තියෙන්නේ 3,00,000ක් සහ 6,00,000ක්. ඒ කියන්නේ පුතේ මේ දෙන යොදවපු ප්‍රාග්ධනය. දැන් 4යි 1ට ව්‍යාපාරයක් නැහැ. ව්යාපාරේ පටන් ගන්න 21යි 4යි 1.
එතකොට 21.4 නම් ව්‍යාපාරේ පටන් ගන්නෙ මේ දෙන්න යොදවපු ප්‍රාග්ධනය තමයි පුතේ මේ ලක්ෂ 3යි ලක්ෂ 6යි කියන්නේ. ඊට අමතරව මේ බලන්න අපිට කියනවා පුතේ අවසානයේට 4,20,000කුත් 4,20,000කුත් ඒ වගේම කෞශල්‍යයට තියෙනවලු පුතේ 6,80,000කුත්. එතකොට දැන් මෙන්න මේ කාරණේදී මෙයා වෙනස් වෙලා තියෙනවා කීයකින්ද 120කින්. මෙයා වෙනස් වෙලා තියෙනවා කීයකින්ද 80කින්. දැන් පුතේ 120ක් සහ 80ක් කියන මෙන්න මේ දෙකේදී 120ක් සහ 80ක් කියන දෙකේදී අපිට එක ගැළපිය නැහැ. මේ හිමිකම කියන දේ වෙනස් වෙන්නේ පෞල් ව්‍යාපාරයක පුතේ එක්ක ප්‍රාග්ධනය සම්පාදනයකින් එහෙම නැත්නම් දැන් ප්‍රාග්ධනය සම්පාදනය දැන් මේකේ කොටස් දෙකයිනේ පුතේ. එකක් තමයි ප්‍රාග්ධන ගිණුම අනිත් එක ජංගම ගිණුම. මම නිකන් පෙන්නන්නම් අනිත් එක ජංගම ගිණුම. එතකොට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ මොනවද කරොත්? ප්‍රාග්ධන ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ ව්‍යාපාර ප්‍රාග්ධනය දෙවොත්. ව්‍යාපාරයේ ප්‍රාග්ධනය දෙවොත් අන්න ප්‍රාග්ධන ගිණුමේ ශේෂය වෙනස් වෙනවා. ඒ වගේම තමයි පුතේ ජංගම ගිණුම් ශේෂය වෙනස් වෙනවා පුතේ ලාභ විසර්ජනය තුලින්. දැන් ප්‍රාග්ධන දැන් අපි බැලුවොත් එහෙම ඒ කියන අශාන්ගේ ලක්ෂ 3ක් තිබ්බ ශේෂය 4,20,000ක් බවට පත් වෙලා තියෙන්නේ. පුතේ 1,20,000කින් වැඩි වෙලා තියෙන එක්ක මෙයා ප්‍රාග්ධනය යොදවලා තියෙනවා නැත්නම් ලාභ විසර්ජන වෙලා තියෙනවා. පුතේ අපිට මෙයා කිසිම ප්‍රාග්ධනයක් යොදවපු සටහනක් නැහැනේ. එහෙනම් මේ තමයි මෙයාගේ මොකද්ද කෙලින්ම ජංගම ගිණුම් ශේෂය. බලන්න මේක තමයි ජංගම ගිණුම් ශේෂය. අශාන්ගේ ජංගම ගිණුම් ශේෂය 1,20,000යි. මොකද අවසානයේ පුතේ හිමිකම 420ක් වෙලා තියෙන්නේ අර ප්‍රාග්ධන ගිණුම ශේෂය සහ ජංගම ගිණුම් ශේෂය 1,20,000ක් එකතු වෙලා. මෙයාගේ කාගේද අපේ කෞශල්‍යගේ පුතේ අවසානයේ ශේෂය ජංගම ගිණුම් ශේෂය 6,80,000ක් වෙනවා. 6,80,000 මෙතන මම හිතන්නේ බලන්න අශාන් විසින් 80 පොඩයින අශාන් විසින් පුතේ බලන්න යොදවනවා මෙතන 80,000ක මෝටර් සයිකලයක්. එහෙනම් පුතේ 80,000ක මම මෙතන විතර මේව කරගන්න. එහෙනම් ජංගම ගිණුම ගත්තොත් එහෙම ජංගම ගිණුම් ශේෂ ගණනය කරොත් එහෙම මම මුලින්ම අශාන්ගේ ගණනය කරන්නම්. අශාන්ගේ හිමිකමෙන් අඩු වෙනවා. හිමිකම ඔක්කොම තියෙනවා පුතේ 4,20,000ක්. මේකෙන් අඩු වෙනවා පුතේ ප්‍රාග්ධනය තියෙනවා පුතේ ලක්ෂ 3ක්. ඒ වගේම තව මෙයා ප්‍රාග්ධන යෙදවීමක් කරලා තියෙනවා. ප්‍රාග්ධන යෙදවීමක් කරලා තියෙනවා කීයකද? ප්‍රාග්ධන යෙදවීමක් කරලා තියෙනවා කීයකද පුතේ? 80,000ක. 1,20යි මෙතන 80,000ක් අයින් වුණාම කීයක් වෙනවද? 40,000ක් වෙනවා වෙනස. එහෙනම් අශාන්ගේ ජංගම ගිණුම් ශේෂය. ඒ පුතේ අවසානයේට හිමිකම කියන දේ හැදෙන්නේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ සහ ජංගම ගිණුම් ශේෂ කියන දෙකේ එකතුවෙන්. එතකොට මේ කියන කාරණේදී මුළු හිමිකම 420යි නම් ඒකේ ප්‍රාග්ධන ගිණුම් ශේෂය ආරම්භයේ තිබ්බ 4යි එකට තිබ්බ ප්‍රාග්ධන ගිණුම් ශේෂය ලක්ෂ 3යි නම් පුතේ අමතර ප්‍රාග්ධන 80,000ක් යොදවලා තියෙනවා නම් 40,000ක් තමයි මෙයාගේ ජංගම ගිණුම් ශේෂය. ඊට පස්සේ අපි ගියොත් එහෙම කෞශල්‍යගේ අවසානයේ ශේෂය 680යි පුතේ ආරම්භක ප්‍රාග්ධන යෙදවීම බලන්න 4යි එකට යොදවනවා කීයක්ද 600ක් 80ක් අයින් වුණාම පුතේ මෙන්න 80ක් එනවා ජංගම ගිණුම් ශේෂය. නම් පිළිතුරු අංක 1 නිවැරදි. අපි ගමු අවසන් ජංගම ගිණුම් ශේෂ පුතේ 80ක් සහ 40ක් විදියට. එතන ඉස්සරහට යද්දී බලන්න මම ජංගම ගිණුම මෙතන පෙන්නන්නම්. ඕනනම් මේ ගිණුමට දැම්මත් පුතේ ඒක ඒ විදිහටම අදාළ කරනවා නම් මම ගිණුමෙත් පෙන්නන්නම්. දෙන්නයි ඉන්නේ.
මෙන්න ප්‍රාග්ධන ගිණුම මෙන්න ජංගම ගිණුම මෙන්න ජංගම ගිණුම. උදේ අශාන් ඉන්නවා කෞශල්‍ය ඉන්නවා බලන්න. හරි 4-1කට දැන් හිමිකම පැත්තකින් තියමු. මේගොල්ලන් මුලින්ම යොදවන ප්‍රාග්ධනය 4-1 300ක් සහ 600ක් නේ. ඔන්න ඒ කතාව හරි. පුතේ මෙයා අමතරව මෝටර් සයිකලයක් යොදවනවා අශාන් මෝටර රථ කියලා දාන්නම්. එතකොට 380යි. 380යි. එතකොට මේගොල්ලන්ගේ ප්‍රාග්ධන කිරීම ශේෂ වෙනවා 380ක් 600ක් විදියට. ඒතර පාගේ ශේෂ වෙනවා 300. ඇයි මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම්. ඇයි මම මේ 4-1කට මේක දාගත්තේ? ජංගම කිනුම් වලට දාලා කරගත්තේ නැත්තේ. ඇයි හිමිකම නම් ඉන්නේ තියෙන්නේ. පුතේ මේක අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයක්. එතකොට තියෙන ප්‍රාග්ධනය. ජංගම කිනුම් ශේෂයක් තියෙන විදිහක් නැහැ. එහෙනම් අපිට කියනවා මුළු හිමිකම A සහ K ගේ කීයද 420යි 680යි මෙතන 380ක් අයින් වුණාම එනවා කීයක්ද 40ක් මෙතන 600ක් අයින් වුණාම එනවා කීයක්ද 80ක්. එහෙනම් ජංගම කිනුම් ශේෂ මේක අවදානද? උදේ මේ හොයාගත්තේ 3.31කට. එහෙනම් 3.31කට මම ජංගම කිනුම් ශේෂ දාගන්නම්. කොහොමද 40ක් සහ 80ක් විදියට. ඔන්නේ කතාව හරි. උදේ ඊට අමතරව තියෙන තොරතුරු දෙකයි භාණ්ඩ ගැන්ලි කරලා තියෙනවා. භාණ්ඩ ගැන්ලි කරලා තියෙනවා කීයක්ද 20000 බැගින් භාණ්ඩ ගැන්ලි දෙකක්. එහෙනම් 60යි 100යි 60යි 100යි 60යි 100යි. එහෙනම් උදේ වාර්ෂික වේතන අපිට දීලා තියෙනවා ගානේ වාර්ෂික වේතනය 10යි 10යි. මෙතන පුතේ ලාභ කොටස් කියලා මම ගන්නවා 60න් 10ක් ගියපුවාම 50යි 100න් 10ක් ගියපුවාම 90යි. එහෙනම් 50යි 90යි දෙක 140යි. බලන්න මෙතන පුතේ 10 10 20යි ඔක්කොම එකතු 1.60යි. එහෙනම් තිබ්බ සුද්ධ ලාභය අපිට ගන්න වෙනවා පුතේ 1,60,000. මම හිතනවා පැහැදිලි කියලා. මම නෝට් එක දාන්න මෙතන. පුතේ මේ තියෙන්නේ මුළු හිමිකම මේ තියෙන්නේ 620යි 680යි 331 මුළු හිමිකම මේ තියෙන පුතේ 380යි 600යි 331 ප්‍රාග්ධන ශේෂය මේ තියෙන්නේ 331 ජංගම ශේෂය. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔන්න පේපර් එකේ අපේ ප්‍රශ්න ඉවර කරා අපේ ප්‍රශ්න අංක 16 දක්වා ගොඩක් වෙලා කතා කරලා ගණන් ටික අපි එතනින් ඉස්සරහට යමු. ප්‍රශ්න අංක 16 වෙනකන් අවසන් කරා. ප්‍රශ්න අංක යන්න ප්‍රශ්න අංක යන්න පුතේ අපි යමු. ඊට පස්සේ ප්‍රමිත වලින් තියෙන තාම කතා කරන්න බෑ අපිට. අර කතා කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවද කියලා තියෙන කලින් හරි මේ ප්‍රශ්න 15 වීඩියෝ එක බලමු අපි.
අපි එතනින් පස්සේ අමුදේ ප්‍රශ්න අංක 19ට බලන්න ප්‍රත්‍යාගරණයේ ආශ්‍රිත ප්‍රශ්නයක් ඉතින් කරමු. හරි ඉස්සලාම ගාන පොඩ්ඩක් කියමු මේ ටික පොඩ්ඩක් අපි ඉස්සරකින් කරන්න ඕන ටික. සමාගමත් 2022 දින එහි ගොඩනැගිල්ල 11,50,000කට දෙවන වරට ප්‍රත්‍යායන කරාලු. පළමු වර ගොඩනැගිලි ප්‍රත්‍යාගනිත අගය ලක්ෂ 20ක් විය. 21.41 දින ගොඩනැගිලි සමුච්චේෂය ලක්ෂ 8කි. පෙර වසරක ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නේ 35,000 උණතාවයක් ඇතිව තිබ්බලු. ගොඩනැගිලි සරල මාක්‍රමයට 10% බැගින් ෂෙය කරන එක ප්‍රතිපත්තිය කියලා කියනවා. 2021 දිනයෙන් අවසන් වසර සඳහා ඉහත ගැලපීම් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ වන්නේ කියලා අපෙන් අහනවා. හරි? දැන් බලන්න මම මෙහෙම කියන්නම්. අපි දැන් මේක කියවලා උත්තර ගන්න බෑනේ ගානක් නෙමුදේ. හැබැයි ඔයාලා වටනවා මේකෙදි කියවලා ගන්න පුළුවන් උත්තරයක් විදියට ඔයා උත්තරයක් ගහයි කියලා හිතනවා. එහෙම ගහන්න එපා කවදාකවත්. මේ ගණනය කිරීම අපි කලින් කරා වගේම කරන්න පන්තියේ කතා කරා වගේම. මෙතන එනවා පිරිවැය නැත්තම් ප්‍රත්‍යාගන අගය. මෙතන එනවා 4.1 දිනට ශේෂය. මෙතන එනවා 3.31 දිනට ශේෂය. මෙතන එනවා සමුච්චිතශය. හතරයි එක ශේෂය මේ 3.31 ශේෂය. හරි. දැන් පුතේ මෙතන කියන විදිහට ලක්ෂ 8ක් ගොඩනැගිලි තියෙනවා. ඒ වගේම සමුච්චිතශය තියෙනවා පුතේ. ගොඩනැගිලි පිරිවැය තියෙනවා පුතේ ලක්ෂ 20. දැන් කලින් ප්‍රත්‍යායන කරලා තියෙන ලක්ෂ 20 ගන්නේ. දැන් ලක්ෂ 11,50,000 ප්‍රත්‍යායන කරන්නේ නම් කලින් තිබ්බ අගය වෙන්නේ ලක්ෂ 20යි. දැන් ලක්ෂ 8ක් තියෙනවා පුතේ සමුච්චිතශය. බලන්න 21.41 දිනට සමුච්චිතශය දාගත්තා. දැන් පුතේ 22.3 ප්‍රත්‍යායන කරන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපි වර්ෂයේ ෂය ගැලපීම කරන්න ඕනි. වර්ෂයේ ෂය ගැලපීම කරන්න ඕනි. වර්ෂයේ ෂය ගැලපීම කරද්දී 10%ක් ෂය වෙනවා. එහෙනම් ලක්ෂ 2ක් අපි ෂය කරා. මුළු ෂය ලක්ෂ 10ක් වෙනවා. මුළු ෂය ලක්ෂ 10ක් වෙනවා. ඉවත් වන ෂය ලක්ෂ 10ක් වෙනවා. මම මෙතනින් ෂය ඉවත් කිරීම කරනවා. ලක්ෂ 10ක්. හරි ලක්ෂ 10ක් මම ඉවත් කිරීම කරනවා. එතකොට මෙතන එනවා කීයද ලක්ෂ 10ක්. මෙතන එනවා ලක්ෂ 10ක්. එහෙනම් ලක්ෂ 10ක් ධාරණාගය වෙන වත්කම ලක්ෂ 10ක් ධාරණාගය වෙන වත්කම 11,50,000කට ප්‍රත්‍යාගණනය කරපුවාම 1,50,000ක ප්‍රත්‍යාගරණ අතිරික්තයක් ඇති වෙනවා. ඒක ඔන්න මම හඳුනාගත්තා. දැන් පුතේ 1,50,000 ප්‍රත්‍යාගරණ අගයක් ඇති වුණාම කලින් ඌනතාවයේ තිබිලා තියෙනවා මේ බලන්න. අතිරික්තයක් නෙන්නේ. එහෙනම් යන්නේ වෙනත් විස්තීර්ණ ආදායවරනේ. මතක ඇතිනේ. වෙනත් විස්තීර්ණ ආදායම කියලා තැන යන්නේ මේක. අතිරික්තයේ සංචිතයන් නිසා වෙනත් වියදම් කියලාත් මම ගන්නම්. පුතේ කලින් මේකේ 35000 ගුණතාවයක් තිබ්බා කියනවනේ. එහෙනම් කලින් මෙන්න මේ වත්කම් ප්‍රත්‍යාගණනය කරලා 35000 ගුණතාවයක් වෙනත් වියදම් වලට ගිහිලා තියෙනවා නම් දැන් වෙන අතිරික්තයට හිලව් කරපුවාම අපි ප්‍රත්‍යාගණන අතිරික්තය කියලා වෙනත් වියදම් වලින් 35000 අඩු කරනවා. තව ඉතුරු කීයද 1,15,000යි මම මේක ගන්නවා ප්‍රත්‍යාගරණ අතිරික්තය කියලා 1,15,000 වෙනත් විස්තීර්ණ ආදායමට. එහෙනම් 1,15,000 වෙනත් විස්තීර්ණ ආදායම 1,15,000 වැඩි වෙන අතර වෙනත් වියදම් 35,000කින් අඩු වෙයි. ඔව් හරි. වෙනත් වියදම් 50,000කින් වැඩි වෙයි වැරදි.
වෙනත් විස්තීර්ණ ආදායම 1,15,000 කඩුවන අතර වෙනත් වියදම් 35,000කින් වැඩි වේ. වැරදි. උත්තරේ A. හරි නේද? බලන්න ගාන හදලා තමයි පුතේ උත්තර ඔයා ගන්න ඕනේ. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපිට කරන්න පුළුවන් ප්‍රශ්න වලට යමු. ප්‍රශ්න අංක 26ට යන්න. EOQ වහනවා. පුතේ EOQ වහනවා. EOQ ප්‍රශ්නට යමු අපි. බලන්න. EOQ ගද්දී කොහොමද ගන්න පුතේ? දෙක වැඩි කිරීම වාර්ෂික පරිභෝජනය ඇනෝමක පිරිවැය තොග රඳවා ගැනීමේ පිරිවැය. දෙක වැඩි කිරීම 20000 වැඩි කිරීම මෙතන ආර්ථික ඇනෝම EOQ ප්‍රමාණය අපිට දීලා තියෙනවා. අපෙන් අහන්නේ ගබඩා පිරිවැය ඇනෝමක් ඉදිරිපත් කිරීමේ පිරිවැය 100යි. අපි මෙන්න මේ යට ඉන්න කෙනා අහන්නේ කීයද කියලා. බලන්න අපිට දීලා තියෙනවා මෙතන 4000යි කියලා. 4000යි කියලා දීලා තියෙනවා. බලන්න මෙතන 100ක් කියලා උත්තරේ එනවා. සෝරි. මෙතන අපිට ප්‍රශ්න අර්ථයක් වෙනවා. මෙයා අපිට දීලා නැහැ. අපේ මෙන්න මෙයා තමයි ගණනය කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම වරහන් ඇතුළ සුරු කරගනිමු. වරහන් ඇතුළ සුරු කරගනිමු. හරි බලන්න පුතේ. මෙතනදී එතකොට දැන් අපිට හොයාගන්න ඕනේ අපෙන් අහන ප්‍රශ්නෙත් පුතේ සමාගමේ මුළු කපඩා පිරිවැය. හරි? සමාගමේ EOQ ප්‍රමාණය ආර්ථික ඇනෝම ප්‍රමාණය අවස්ථාවේදී සමාගමේ මුළු කපඩා පිරිවැය කොපමණද කියලා අහන්නේ. අපි ඉස්සෙල්ලාම ඒකකයක් කපඩා පිරිවැය අපි හඳුනාගමු. බලන්න දැන් පුතේ මෙයාව අපි උත්තර කරගන්න බෑ. මෙයා උත්තර කරගන්න මම මෙයාගේ වර්ගය දා ගන්නවා. එතකොට අපිට පුළුවන් මෙයාගේ මේ වර්ගමූල ලකුණ ඉවත් කරගන්න. 100යි මම උඩ සුළු කරලම ගන්නම්. මෙතන එනවා ලක්ෂ 40ක්. ලක්ෂ 40 බෙදීම x. එහෙනම් මෙයාගේ වර්ගය ගත්තාම ලක්ෂ 16යි. ලක්ෂ 16යි ලක්ෂ 40 බෙදන්න ඕනේ x උක්ත කරගන්න ඕනේ. x උක්ත කරගත්තී මම උක්ත කරගන්නම් මෙතන ලක්ෂ 40 බෙදීම x දා ගන්නම්. උක්ත කරගත්තාම පුතේ x උක්ත වෙනවා කොහමද? ලක්ෂ 40 බෙදීම ලක්ෂ 16ක්. එහෙනම් x එනවා කීයක්ද? 2.5. එහෙනම් රඳවා ගැනීම මේ හොයාගත්ත පුතේ ඒකකයක් රඳවා ගැනීමේ පිරිවැය. ඒකකයක් රඳවා ගැනීමේ පිරිවැය මේක නම් පුතේ බලන්න ආර්ථික ඇනෝම ප්‍රමාණය 4000 දී මුළු ගබඩා පිරිවැය මුළු රඳවා ගැනීමේ පිරිවැය මම ගණනය කරගන්නම්. 4000 වැඩි කිරීම 2.5 10000ක්. ඔන්න උත්තරය අපි ගත්තා. මේකේ පිළිතුරක් නැහැ නේද ළමයි? හරි එහෙනම් ඔය විදිහට ගාන හදලා පෙන්නන්න. අවසන් ගණනය කිරීමේ මම හිතන්නේ මියුට් වෙලා තිබ්බේ. මම අපහු කියන්න පුතේ ප්‍රශ්න අංක 30 වෙනකන් අපි ගණනය කිරීම තියෙන අභ්‍යාස ටික දැනට කරලා තියෙන ටික අවසන් කරගත්ත සෙකන්ඩ් පේපර් එකේ අපි කොහොම ප්‍රශ්න අංක 30න් එහාට අපි එකපාර එක අවස්ථාවක තමයි කතා කරන්නේ. ඒතර මේකේ අන්තිම ගණනය කිරීම මම පොඩ්ඩක් දාන්නම්. මේකේ පිළිතුර එනවා පුතේ 500ක්. මේකේ උත්තරවල උඩ තියෙන දහස් අයින් කරන්න. මුළු රඳවා ගැනීමේ පිරිවැය ඔයගොල්ලන්ගේ ටියුට් වල ඇති බලන්න මේකේ සමීකරණය මුළු රඳවා ගැනීම පිරිවැය ගද්දී මෙයා දෙකෙන් බෙදලා එතකොට එනවා කියද්ද 2000 වැඩි කිරීම 2.5 කීයක් එනවද?
5000ක් එනවා උත්තරේ. හරි මේ විදිහට උත්තරේ ගන්න. හරි සමහර උත්තරවල ප්‍රශ්න ඇති. හරි ඒවත් හිතන්න එපා. ගාන හදලා පෙන්නන්න. හරි. එතකොට පුතේ දැන් ඔන්න මෙතන වෙනකන් අවසන් කරා. හැමෝම වීඩියෝ එක බලලා මැසේජ් එකක් දාන්න බැලුවද නැද්ද කියන එක අවුල් ගැටලු දැන් තියෙනවා නම් දාන්න. මම හිතන්නේ මේක හොඳයි. ඔයගොල්ලන්ට පස්සේ වුණත් මේ පේපර්ස් බලද්දී වීඩියෝ එක බලලා මේව කරගන්න පුළුවන් වෙන නිසා හැමෝම බලලා මට මැසේජ් එකක් එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාලා තියන්න මේකෙම. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.